හායි ජපනිස් චීස් කේස් වගේ රසම රස චොක්ලට් පුඩින් එකක් මම දැක්කා ෂෙයා වෙනවා. මං හිතුවා මේ රෙසිපි එක මාත් හදලා බලන්න ඕනේ කියලා. මම ඊට වඩා වෙනස් විදිහට තමයි මේ චීස් කේක් එක හැදුවේ. හැබැයි මෙහෙමනම් හරිම රසයි. බලන්න මං හැදුවේ කොහොමද කියලා. මුලින්ම මේ වගේ චොක්ලට් 130 බිස්කට් පැකට් එකක් ගත්තා. ඊට පස්සේ මම බිස්කට් එකේ තියෙන ක්‍රීම් එක මේ වගේ වෙනම භාජනයකට අයින් කරගන්නවා. මේක හරි පරිස්සමෙන් කරගන්න බිස්කට් ටික කැඩෙනවා ඒක නිසා. ඊට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් පිටිකිරි හෝ මේ ඕන දෙයක් ගන්න පුළුවන්. මම මිලිලීටර් 300ක් ගත්තා. මේ ටික අරගෙන මේ කිරි ටිකෙන් ටිකක් මම වෙනම ගන්නවා. මේකට කෝන්ෆ්ලවර් මේස හැදි පුරෝ දෙකක් දාගන්න. ඊට පස්සේ සීනි මේස හැදි දෙකක් දාගන්න. ඊට පස්සේ අපි අර කිරි ටිකෙන් ටිකක් මේකට දාගෙන මේක හොඳට දිය කරගමු. මේ කෝන්ෆ්ලවර් දාගන්නේ මේ කිරි එක උකු කරගන්න. මේ වගේ කිරි ටික දිය කරගෙන ඊට පස්සේ අපි අර අයින් කරගත්ත චොක්ලට් බිස්කටේ ක්‍රීම් එක මේකට දාලා හොඳට එහෙම දිය කරගමු. ඊට පස්සේ මම අර බිස්කට් වලින් 4ක් අරගෙන මේ වගේ ගොඩාක් පොඩියට නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කඩලා මේ වගේ එකතු කරගන්නවා. ඒකත් ඊට පස්සේ අපි හොඳට කලවම් කරමු. දැන් මේ වගේ හොඳට දිය කරලා අපි ඒක පැත්තකින් තියාගමු. දැන් ඔයා භාජනය ලිපේ තියාගන්න. ඊට පස්සේ අපි අර ලීටර් 300 එකතු කරගමු. මේ කිරි එක රත් වීගෙන එනකොට අපි අර දිය කරගත්ත චොක්ලට් ටික එකතු කරගමු. ඔයා මේක හැන්ද නවත්තන්න නැතුවම හැඳිගා ගන්න. දැන් අපි මේ චොක්ලට් මිශ්‍රණය එකතු කරමු. දැන් ඔයා නොනවත්වා හැඳි ගන්න. මේක ඉක්මනින්ම උකු වෙනවා. ඒ නිසා ඔයා මේක හැන්ද නවත්තන්න නැතුවම හැඳි ගන්න මේ වගේ. මේ බලන්න ඉක්මනින්ම උකු වුණා. මේක වැඩි වෙලා තියාගන්න අවශ්‍ය වෙන විනාඩි 5ක් වගේ මට ගියා මේක හදාගන්න. මෙන්න මේ වගේ ගානට උකු වුණාට පස්සේ අපි මේක හදන භාජනයට දාගමු. මම මේ වගේ නන්ස්ටික් භාජනයක තමයි හදාගන්නේ. ඔයා වෙන භාජනයක හදනවා නම් මේක අනිවාර්යෙන් බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා ගන්න. මම මේ භාජනයෙම කරන නිසා මම මේ වගේ නන්ස්ටික් භාජනයකට තමයි දාගන්නේ. ඔක්කොම ටික මේ වගේ දාලා හැන්දකින් හරි ස්පැචුලකින් හරි මේ වගේ හොඳට හදාගන්න. මේක ඔයාට කාමර උෂ්ණත්වයේ තියලා හදාගන්නත් පුළුවන්. නැත්තම් කූල් කරලා කනවා නම් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය භාගයක් වගේ තියලා ගන්න. ඊට පස්සේ මම මේ වගේ චොක්ලට් බිස්කට් ටික අහුර ගන්නවා. ඔයාට කැමති හැඩයකට මේක කරගන්න පුළුවන්. චීස් කේක් එක වගේම හරිම රසයි මේ කේක් එක. මේක එළියේ තියලා ඉක්මනින්ම සෙට් කරගන්න පුළුවන්. ඔයත් අනිවාර්යෙන් මේ චීස් කේක් එක හදලා රස බලන්න. හදලා බලලා කොහොමද කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.